රයිට් හරි මගේ පුතේ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ලංකා ඉතිහාසය. පුතේ ලංකා ඉතිහාසයට මෙවර එන්න පුළුවන් මොනවද වැඩිපුර කියන කාරණය සම්බන්ධයෙන් තමයි පුතේ අපි ඇනලයිස් එකක් කරලා තමයි මේ පාර අපි මේ වීඩියෝ එක කරන්නේ. හරි. එතකොට පුතේ කියන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. මේ වර පුතේ අපි සියලුම විෂයන් සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර නිකුත් කළා. අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ගානේ සෑම විෂයක් සඳහාම ඒ අපි දුන්න අනුමාන තර්ක ශාස්ත්‍රය, සිංහල, දේශපාලන විද්‍යාව, හරි. ඊට පස්සේ මේ දක්වා තිබුණු විෂයන් සියල්ලම පොතේ අපි අනුමාන දුන්නා. ඒ විදිහට පොතේ එක්සෑම් එකේ ඒ අනුමාන ඒ විදිහටම ඇවිත් තියෙනවා ප්‍රශ්නත් එක්ක සාක්ෂි සහිත YouTube එකේ දාලා තියෙන. නිසා මගේ පොතේ ඊටාම ලස්සන පැහැදිලිව විධිමත් යන වැඩපිළිවෙලක් පොතේ මේ වැඩපිළිවෙල නිසා ඔබට පොතේ හැකියාව තියෙනවා. අපේ පන්තිත් එක්ක එකතු වෙන්න හැකියාව තියෙනවා. දැන් අපේ විශේෂයෙන් ළමයි ලංකා ඉතිහාසයේ විෂය 2025 උසස් පෙළ විභාගයේ ලංකා ඉතිහාසයේ විෂය සඳහා පොතේ අපි සම්පාදනය කරලා තියෙනවා විශේෂිත අනුමාන ප්‍රශ්න පත්‍ර 4ක්. හරි. 2025 උසස් පෙළ විභාගයේ ලංකා ඉතිහාස විෂය සඳහා අපි අනුමාන ප්‍රශ්න පත්‍ර 4ක් සම්පාදනය කරලා තියෙනවා. ඒතර අවශ්‍ය දරුවන්ට මගේ දරුවන්ට පුළුවන් ඒ අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ලබා ගැනීමේ හැකියාව පුතේ වලට තියෙනවා. ඒ අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ලබා ගැනීමේ හැකියාව පුතේ වලට තියෙන නිසා අවශ්‍ය දරුවන්ට පුළුවන් පුතේ WhatsApp message එකක් දාලා අධි අනුමාන විශිෂ්ට ප්‍රශ්න පත්‍ර 4 ලබා ගැනීමේ හැකියාව තියෙන 075 6300 784 හෝ 076 088 78 නම්බර්ස් දෙකෙන් එකට පුතේ WhatsApp message එකක් දාලාට පුළුවන් අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ලබා ගන්න. ළමයි අපි බලමු මේ පාර මොනවද ලංකා ඉතිහාසය අනුමාන කියලා. අනිවාර්යෙන් ළමයි අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ගන්න ලස්සනට පැහැදිලිව කලින් විෂයන් සියල්ලම අනුමාන ප්‍රශ්න ඇවිත් තියෙන නිසා වගකීමෙන් බය නැතුවට ගන්න පුළුවන් සාක්ෂිත් එක්ක පුතේ මම දාලා තියෙනවා. හරි. ළමයි මේ පාර අපි අලුත් ලංකා ඉතිහාසය පුතේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා මේ පාර අහන්න ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ඒ යටතේ පුතේ විශේෂයෙන් අභ්‍යන්තර බාහිර සාධක ඊට අමතරව ළමයි අනුරාධපුරයේ රජවරුන්ගේ දේශපාලන කාර්ය සාපාලනය හොඳට බලාගෙන යන. ඒ යටතේ විශේෂණ පුතේ දුටුගැමුණු රජු සහ කාමන්ති සරිත හොඳින් බලාගෙන යන්න. ඊට අමතරව ළමයි රජරට ශිෂ්ටාචාරය ආර්ථිකය ගත්තොත් අනුරාධපුර ආර්ථිකය සහ වාරි කර්මාන්තය සම්බන්ධයෙන් පුතේ විශේෂයෙන් බලාගෙන යමු. ඊට අමතරව රජරට ශිෂ්ටාචාරය බිඳ වැටීමට හේතු මහසෙන් රජුගේ කාර්ය සාපල්‍ය, කෝට්ටේ යුගයේ සාහිත්‍ය, ඊට පස්සේ ළමයි කෝට්ටේ යුගයේ සංස්කෘතිය, දෙවන පරාක්‍රම බාහු රජු, රයිට්. ඊට පස්සේ ළමයි ආර්ය චක්‍රවර්තීන්, හයවන පරාක්‍රම බාහු රජු, යාපන රාජධානිය, තඹදිනි රාජධානිය, ඊට පස්සේ පුතේ විශේෂයෙන් පෘතුගීසිලා ලන්දේසියට පුතේ මේ පාර බලාගෙන යන්න ලන්දේසි මුහුදුබඩ ප්‍රදේශවල අනුගමනය කළ ආර්ථික පරිපාලන අධිකරණ ප්‍රතිපත්ති, පෘතුගීසි ලන්දේසි මුහුදුබඩ ප්‍රදේශවල ක්‍රියාත්මක කරපු ආර්ථික ප්‍රතිපත්ති සංසන්දනය හොඳින් බලාගෙන යන්න. ඊට අමතරව ළමයි උඩරට රාජධානිය යටත් කරගෙන පෘතුගීසින් දරපු ලද ප්‍රයත්න මොනවද? 1818 කැරැල්ල සම්බන්ධයෙන් බලාගෙන යන්න. සාපතේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ 1833 කෝල්බ්‍රූක් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය, ඒ වගේම 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය, ඒ වගේම මම හිතනවා 72 78 1972 මූලික ලක්ෂ්‍ය සංසන්දනයක් එන්න පුළුවන් හැකියාව තියෙන නිසා බලාගෙන යන්න. ඒ වගේම 19 වෙනි සියවසේ දෙවන භාගයේ ඇතිවෙච්ච ආගමික පුනර්ජීවනය හොඳින් බලාගෙන යන්න. 1956 මැතිවරණය සම්බන්ධයෙන් පුතේ හොඳින් බලාගෙන යන්න. ඊට අමතරව ළමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන හොඳින් බලාගෙන යන්න. පළමු වන විමල ධර්මස්ව රජු ගැන බලා යන්න. ඊට පස්සේ ওই මාතෘකාවට විශේෂයෙන් හොඳට මේ පාර එක්සෑම් එකට යන්න කලින් පුතේ අනිවාර්යෙන් හොඳට බලාගෙන යන්න. හොඳට බලාගෙන යන්න. පැහැදිලිද? එතකොළමයි මේ පාර මම අර කිව් විදිහට ලංකා ඉතිහාසය අපි ටාගට් කරලා හදලා තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ගන්න අවශ්‍ය ළමයින්ට පුළුවන්. 075 6300 නම්බර් එක WhatsApp message එකක් දාලා අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ලබා ගන්න. අනිවාර්යෙන් පුතේ ගන්න. මොකද කලින් විෂන් වලත් අනුමාන ප්‍රශ්න පත්‍ර ඒ විදිහටම එක්සෑම් එකේ අහලා තියෙන ඉඳලා පස්සේ ළමයි පසුතැවෙන්න එපා. දැම්ම වැඩේ කොට දාගන්න. ඉතින් හැමෝටම good luck.